අපේ ජීවිත සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ අපි පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් සහ පරිගණක කියලා ඔබ හිතනවා ඇති. නමුත් මේ මොහොත වෙද්දිත් ලෝකයේ සුපිරි බලවත් රටවල් සහ දැවැන්ත සමාගම් එකතු වෙලා සාමාන්‍ය පරිගණක වලට වඩා බිලියන ගණනක් වේගවත් සිතා ගන්නවත් බැරි තරම් බලවත් සුපිරි මොලයක් නිර්මාණය කර අවසන් බව ඔබ දන්නවද? සන්මිෂන් වර්ල්ඩ් වෙතින් අපි අද හෙළි කරන්නේ ඉදිරි වසර කිහිපය ඇතුළතදී ලෝකයේ සියලුම බැංකු පද්ධති, මිලිටරි රහස් සහ අන්තර්ජාල ආරක්ෂාව තනි තප්පරයකින් අලු දුවිලි කර දැමිය හැකි මිනිස් සංහතියේ අවසානයේ සටහන් කරනු ඇතැයි විද්‍යාඥයන් අනතුරු අඟවන ක්වොන්ටම් කම්පියුටිං, එසේත් නැතිනම් ක්වොන්ටම් පරිගණක තාක්ෂණයේ අතිබියකරුම සහ සැබෑම රහස් ගැනයි. ක්වොන්ටම් පරිගණකයක් යනු කුමක්ද? The core science. ඇත්තට මොකද්ද මේ ක්වොන්ටම් පරිගණකයක් කියන්නේ? අපි දැනට පාවිච්චි කරන සුපිරිම පරිගණකයකට උනත් ගණිත ගැටලුවක් විසඳන්න පුළුවන් වෙන්නේ එක වරකට එක බැගින් බිට්ස් එනම් බිංදුව සහ එක කියන කේතයන් හරහායි. නමුත් ක්වොන්ටම් පරිගණක ක්‍රියා කරන්නේ භෞතික විද්‍යාවේ එන ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව පදනම් කරගෙනයි. මෙහිදී භාවිතා වන කියුබිට්ස් වලට එකම වෙලාවක බිංදුව සහ එක කියන අවස්ථා දෙකේම පවතින්න පුළුවන්. සරලව කිව්වොත් සාමාන්‍ය සුපිරි පරිගණකයකට විසඳන්න වසර දසදහස් ගණනක් ගතවන අතිශය සංකීර්ණ ගණිතමය ගැටලුවක් මේ ක්වොන්ටම් පරිගණකයකට තප්පර 200ක් වැනි සුළු කාලයකින් විසඳලා ඉවර කරන්න පුළුවන්. මේක මැජික් එකක් නෙවෙයි. දැනටමත් පෘථිවිය මත ක්‍රියාත්මක වන සැබෑ සත්‍යයක්. සැඟවුණු අනතුරු සහ 2030 අනතුරු ඇඟවීම. The Dark Side. නමුත් මේ පුදුමාකාර වේගය පිටුපස තියෙන්නේ මුළු ලෝකයම විනාශ කළ හැකි බියකරු අඳුරු පැත්තක්. අද ලෝකයේ තියෙන හැම බැංකු ගිණුමක්ම ක්‍රිප්ටෝකරන්සි පද්ධති වගේම රටවල් වල මිලිටරි ආරක්ෂක පද්ධති ආරක්ෂා කරලා තියෙන්නේ එන්ක්‍රිප්ෂන් කියන සංකීර්ණ ගණිතමය කේතමකින්. වර්තමානයේ තියෙන කිසිම පරිගණකයකට මේවා විඳින්න හැක් කරන්න බෑ. නමුත් විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ තව නොබෝ කලකින්, ඒ කියන්නේ 2030 වසර පමණ වන විට පූර්ණ බලති ක්වොන්ටම් පරිගණකයක් අතට ගන්නා ඕනෑම රටකට හෝ සංවිධානයකට ලෝකයේ තියෙන ඕනෑම ආරක්ෂිත පද්ධතියක් තනි තප්පරයකින් හැක් කරලා විනාශ කරන්න පුළුවන්කම ලැබෙන බවයි. මුළු ලෝකයේම ඩිජිටල් ව්‍යුහයම එක රැයින් අකර්මණ්‍ය කරන්න මේ තාක්ෂණයට පුළුවන්. මේ නිසාමයි ඇමරිකාව, චීනය වැනි රටවල් මේ වන විටත් ක්වොන්ටම් රෙසිස්ටන්ට් එනම් ක්වොන්ටම් පරිගණක වලටවත් බිඳිය නොහැකි අලුත්ම ආරක්ෂක පද්ධති හදන්න රහසිගත බිලියන ගණනින් මුදල් වියදම් කරන්න. තාක්ෂණයේ දියුණුව මිනිසාගේ යහපතට වගේම මුළු මහත් මිනිස් සංහතියෙම ඩිජිටල් වහලුන් බවට පත් කරන්නත් යොදාගත හැකි කියන එකට හොඳම උදාහරණය තමයි මේ ක්වොන්ටම් පරිගණකය. කෘත්‍රිම බුද්ධිය සහ ක්වොන්ටම් තාක්ෂණය එකතු වුණු දවසට මිනිසාට මේ ලෝකයේ ඉතිරි වන තැන කුමක්ද? මේ බියකරු තාක්ෂණික විප්ලවය ගැන ඔබ මොකද හිතන්නේ? ඔබේ වටිනා අදහස් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මේ වගේ ලෝකයේ උඩු යටු කරන සැබෑ තොරතුරු දිගටම දැනගන්න අපේ සන්විෂන් වර්ල්ඩ් channel එක අදම subscribe කරලා තියාගන්න. තවත් වීඩියෝකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.